කරන බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ යටතේ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක වන සහජීවන සංගමේ සභාපති හැටියට මම මේ අවස්ථාවට සහභාගී වෙනවා. මගේ ලොකු අවශ්‍යතාවයක් වුණාවක් තිබුණා. මේ මහර ප්‍රදේශයේ ජාති හැම ජාතියකටම හැම ආගමකටම අය එකතු කරලා ඒ කමිටුවක් හදන්න. ඉතින් මේ කමිටුව හදන්න ඇත්ත වශයෙන්ම පසුගිය ජාතිවාදී කලබල පැවතිච්ච කාලේ මගේ අදහසක් තිබුණා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අද රාජ්‍ය මට්ටමින් අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අමාත්‍යාංශ මට්ටමින් ඒ ක්‍රියාත්මක කරන අවස්ථාව ඒ සඳහා තමයි අපි මේ පසුගිය වසරේ මේ වසරේ අපි ඒකේ ආරම්භයක් ඇටිද තයිපොංගල් උත්සවයක් පැවැත්වුවා දෙමළ ප්‍රජාව එක්ක. දැන් අද අපි මුස්ලිම් ප්‍රජාවත් එක්ක එකතු වෙනවා මේ නිර්මුල්ල මස්ජිද් ජුම්මා පල්ලියේදී. ඉතින් මේක ඇත්තටම මගේ පුද්ගලිකව මගේ මතයක් තියෙනවා. අපේ ගත වූ කාලේ ඇති වූ කුරිරු යුද්ධය ඇති වෙන්නේ නැහැ කියලා මේ අපි දෙමළ භාෂාව ඉගෙනගෙන හිටියනවා. සිංහලයේ බෞද්ධ දෙමළ භාෂාව ඉගෙනගෙන හිටියනම් සිංහල මුස්ලිම් දෙමළ මේ හැම කෙනෙකුටම අත්විඳින්න හිතුවිච්ච අත්දැකීම් අත්විඳින්න වෙන්නේ නැහැ කියන හැඟීම මගේ තියෙනවා. එම නිසා මම 2012 වර්ෂයේ ඉඳලා මෙම අමාත්‍යාංශයේ වැඩ කටයුතු සම්බන්ධ වෙමින් ඉඳා පැවති භාෂා සංගම් හරහා දෙමළ භාෂාව සිංහලයට ඉගැන්වීම සඳහා මම වැඩ කටයුතු කළා. ඒක වසර ගණනාවක් සාර්ථක වුණා. අපි සිවිල් පුරවැසියන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ කටයුතු තාමත් කරගෙන යනවා. ඒ සඳහා විවිධ ආයතන මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම් ජාතික ඒකාබද්ධතා නිලධාරීන් ඒ වගේම අපේ දැනට අලුතින් පත් වෙලා ඉන්නවා ප්‍රාදේශීය ලේකම් වරේ අලුත් එතුමාගේ විශේෂ සහයෝගය තිබෙනවා මේ වැඩසටහනට. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ ජාතීන් එකමුතු කරලා ජාතීන් ආගමික නායකයින් එකමුතු කරලා මහරාසනේ විද්වත් කමිටුවක් ගොඩනගන්න. ඒකට ආරම්භයක් හැටියට සැලකන අද අපි මේ නිර්මුල්ලේ මුස්ලිම් පල්ලියට පැමිණි. අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඔබතුමන්ලා කැඳවලා ඊළඟ අපේ ආජ්‍ය උත්සවය වගේ උත්සවයකට අපේ සිංහල ප්‍රජාව එකතු කරලා වැඩසටහනක් පවත්වනවා.